Hi everyone, I met Shah Rukh Khan, the king of Bollywood, right here in London. And you won't believe it, he gave me a warm hug and kissed my forehead, and that too on my birthday, 20th July. Best birthday gift ever. I'm honestly still in shock. Hi everyone. මම හිතුවා මට මේ උන ඉන්සිඩන්ට් එක අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මම දන්නවා මගේ යාළුවෝ හැම දෙනෙක්ම වගේ මගේ සෝෂල් මීඩියා වල ඉන්න ගොඩාක් අය ශාරුක්ට ආදරය කරන අය ඉන්නේ. ඉතින් මම හිතුවා මට මේ උන ඉන්සිඩන්ට් එක අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මේක වෙන්නේ හරියටම මගේ බර්ත්ඩේ එක දවසේ. ඒ කියන්නේ 20th July මගේ බර්ත්ඩේ එක දවසේ randomly මම කිසිම විදියකින් පොඩිවත් ඒ කියන්නේ බලාපොරොත්තුවක් තිබ්බ නැති දෙයක් තමයි මේ උනේ. මුලින්ම කියන්න ඕනේ මම මගේ අක්කී අපේ අම්මී අප්පච්චි අපේ පවුලේ 4 දෙනාම ඉස්සරින්දම්ම ශාරුක්ට මාරම ආදරෙයි. අපි 4 දෙනාම එක හා සමානව ශාරුක්ට ආදරෙයි. මට නම් ඇත්තටම වයසක් මතකත් නැහැ. මම හිතන්නේ මම ඉපදුන දවසේ ඉඳන්ම මායි මගේ අක්කී අපි ඉපදුන දවසේ ඉඳන්ම ශාරුක් ෆෑන්ස්ලා චූටි කාලේ ඉඳන් මේ අද වෙනකන් ඒ ශාරුක්ට තිබ්බ ආදරේ දශමික තරම්වත් අඩු වෙලා නැහැ, වැඩි වුණා මිසක්. ඒක මාරයි. අනිත් එක තමයි මම දැන් මේ කියන්න යන දෙයට සමහරට ඔයාලට හිනා යන්නත් පුළුවන්. මම හිතන්නේ ශාරුක් ખાන් කියන්නේ ඇත්තටම මගේ සෙකන්ඩ් ඩෑඩ් විදිහට තමයි මම සැලකන්නේ. මගේ අම්මී අප්පච්චි හා සමානව ඉන්න තුන්වෙනියා තමයි ශාරුක් කියන්නේ. මම හැම වෙලේම හිතන්නේ එයා මගේ සෙකන්ඩ් පපා මම ඔහොම තමයි හැම වෙලේම හිතන්නේ. ඒ හා සමාන ආදරයක් තියෙනවා. මොකද එයාගේ මම හිතන්නේ අපි හැමෝම එයාට ආදරය කරන්නේ එකම හේතුව එයාගේ තියෙන විශේෂම එයාගේ තියෙන ගතිගුණ. එයා අනිත් අයට සලකන විදිය සහ කතා බහ කරන විදිය, එයාගේ ඕවරෝල් ගත්තාම එයාගේ ක්වොලිටිස් ඒ හැම දෙයක්ම මාරයි. මම හිතන්නේ ශාරුක් කියන කෙනාට කිසිම කෙනෙක්ට කම්පෙයාර් කරන්න පුළුවන් කියලා. ඇත්තටම ශාරුක් කියන නම හැද්දිත් ඒක මාරයි. මම ඒකමයි ඇත්තටම හැම වෙලේම හිතන්නේ එයා මගේ සෙකන්ඩ් ඩෑඩ් විදිහට. මම ඒකයි ඔයාලට කිව්වේ සමහරට මේක බලන කෙනෙක්ට පිස්සුවක් කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මම ඒ හා සමාන ආදරයක් සහ රෙස්පෙක්ට් එකක් එයාට තියෙන්නේ. ඉතින් මම ඒකමයි හිතේ මම මේ ඉන්සිඩන්ට් එක ඔයාලා ඒ කියන්නේ මම හිතන්නේ ලෝකෙ මේ කිසිම කෙනෙක් ශාරුක්ට ආදරේ නැතුව ඇති කියලා. ආදරේ නොකරන කෙනෙක් නැහැ. ඒකමයි මම හිතුවේ මට මේ වුණ ඉන්සිඩන්ට් එක අනිවාර්යෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ ඉන්සිඩන්ට් එක වෙන්නේ ලන්ඩන් වලදී. මම ලන්ඩන් යන්න හේතුව මගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක තිබුණා 21st July. 20th මගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඉතින් මේ දෙකම අල්ලලා තමයි මම ලන්ඩන් වලට ආවේ. ඒ අතරතුර තමයි මේ සිද්ධිය උනේ. මම මෙහෙම දෙයක් තියෙන සාමාන්‍ය මම සාමාන්‍ය ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක් නේ. මම හරි ආසයි ඇවිදින්න යන්න. මම හරි මාස දෙයක්. ඉතින් මම ඇවිදින්න යන තැනක් තියෙනවා නම් මම අනිවාර්යෙන් බලනවා. මම ගොඩක් වෙලාවට ඇත්තටම ටාගට් කරන් යන්නේ ශාරුක් ખાන්ගේ පරණ කරලා තියෙන ෆිල්ම්ස් වල ලොකේෂන්ස් තියෙනවා නම් මම ගොඩක් වෙලාවට ඒවා ටාගට් කරගෙන තමයි යන්නේ. ඒවා බලන්න හරි මාසයි මම. ඒ කියන්නේ දැන් අවුරුදු ගානක වගේ ඉඳන් තියෙන මගේ හොබි එකක්. මම සාමාන්‍යයෙන් බලනවා. මූවි ලොකේෂන්ස් මොනවද තියෙන්නේ ඒවා තියෙනවා නම් මම අනිවාර්යෙන් බලන්න යනවා. ඉතින් මේ පාරත් මම ආවට පස්සේ ඊට කලින් දවසේ මගේ බර්ත්ඩේ එකට කලින් දවසෙත් මම මුළු දවසම ඇත්තටම කරපු එකම වැඩේ ශාරුක් ખાන්ගේ මේ ලන්ඩන් අවට තියෙන මූවි ලොකේෂන්ස් බලන්න ගිය එක. 30th anniversary එක තිබුණානේ DDLJ එකේ දිල්වාලේ දුල්හනියා ලේ ජායේගේ. ඉතින් මේ මූවි එකේ 30th anniversary එකට ලන්ඩන් වල පාක් එකක් අයිනේ ශාරුක් කාජල්ගේ ස්ටැචු එකක් හදලා ඒකේ ඕපනින් සෙරමනි එකටත් ශාරුක් කාජල් ආවා. ඔයාලා අනිවාර්යෙන් ඒක මතක ඇති. මම ඊට කලින් දවසේ ඒකත් බලන්න ගියා. ඒකත් බලන්න ගිහින් මම එතන ඉඳලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන කවදාවත් දෙන්න ඊට පහුවදා මෙහෙම දෙයක් වෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. මම සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලට ගියාට පස්සේ මට නිකන් පිස්සු වගේ අනේ ශාරුක් මෙතන ඉඳගෙන ඉඳලා තියෙනවා මෙතන ඉඳලා තියෙනවා කියලා මම සාමාන්‍යයෙන් පැය ගාණක් ඒ තැන් වලට වෙලා ඉන්නවා. يعني ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා. මට නිකන් පිස්සු වගේ. ඒක ඇත්තටම පිස්සුවක්. ඊට පස්සේ කොහමද කලින් දවසෙත් මම ඒකත් ඒ පාකේ ඒවත් බලන්න ගිහිලා ජබ් තක් හේ ජාන් මූවි එකේ ලොකේෂන්ස් ගොඩක් ඒවා තියෙන්නේ ලන්ඩන් වල කරපුවා. මම ඒ ලොකේෂන්ස් බලන්න ගියා. ඊට පස්සේ මම පහුවදා දවසේ සාමාන්‍යයෙන් මම හැම දවසකම ලිස්ට් කරලා තියාගන්න මම මේ තැන් බලන්න යනවා කියලා. ඊට පස්සේ මම පහුවදා දවසේ මගේ බර්ත්ඩේ එක දවස් තමයි මම බලන්න දාගෙන
යන්න හිටියේ ශාරුක්ගේ apartment එක. ශාරුක්ගේ ලන්ඩන් වල තියෙන apartment එක තියෙන city center එකේමයි. එතන චුට්ටක් rush එකක් වැඩි, main road එක අයිනෙම තියෙන්නේ. කොහොමද මම මගේ birthday එක දවසේ එදා දැන් ඔතනට ගියා බලන්න. මම ගියේ දවල් 3ට විතර. ඔව් 3 වගේ වුණා මම යද්දි බලන්න. ඒ වෙලාවට ඉතින් rush එක ටිකක් වැඩි, පාර මිනිස්සු යනවා වාහන යනවා සහ අර main road එකේ නිසා ඇත්තටම අර ගොඩක් අය يعني ඉන්නවා වැඩි. ඊට පස්සේ කොහමද මම හරියටම කන්ෆර්ම් කරගන්න ඕන නිසාම apartment එකේ ඉන්න security කෙනෙක්, එයා එංගලන්ත ජාතිකයෙක්, මම එයාගෙන් අහුවා මේ හරියටම කන්ෆර්ම් කරගන්න ඕන නිසා මේක ශාරුක්ගේ apartment එකද කියලා. ඊට පස්සේ එයා ඔව් කියලා කිව්වා. මට ඉතින් හරිය සතුටුයි. ඉතින් මම ඒ වෙලාවෙත් කල්පනා කරේ අනේ ඉතින් මේ මනුස්සයා මෙතෙන්ට යනවනේ يعني එයා ඉන්න තැනනේ, එයා වැකේෂන් වලට එනවා, මම මේ දේවල් දන්න නිසා ඉතින් මට හරිය සතුටුයි දැන්. පස්සේ කොහමද ඉතින් මම සුපුරුදු පරිදි ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, ගේ වටේම පොඩි රවුමක් දාලා ඉතින් ඔක්කොම ටික මම අර හරි මාසාවෙන් මේ මොහොත මම මාර විදියට වින්දා. ඒ දේවල් බලලා කරලා ඊට පස්සේ මම මගේ අක්කිට කෝල් එකක් ගත්තා. එයාට පෙන්නන්න මම යාට වීඩියෝ කෝල් එකක් අරගත්තා. පෙන්නන්න. හැබැයි ඊට කලින් මම ඔයාලට දෙයක් කියන්න ඕනේ. මම එතනේ හිටිය වෙලාවේ ඒ කියන්නේ ශාරුක්ගේ ලන්ඩන් apartment එකේ තියෙනවා floors 5ක්. second floor එකේ third floor එකේ lights එහෙමත් දාලා තිබුණා. මම හිතුවා සාමාන්‍ය maidsලා එහෙම ඉන්නවා. ඉතින් එයාලා සමහරට ඒ නිසා මොන හරි අස්වස් කරන වැඩ හරි වෙනවට දන්නෙත් නැහැ කියලා. ඉතින් මම ඒකෙච්චර හිතුවේ නැහැ. මම ඒ තිතයට හිතුවා කවුරු ඉන්නවද දන්නෙත් නැහැ කියලා. හැබැයි මම කියලාත් හිතුවේ නැහැ ශාරුක් ඇති කියලා. ඊට පස්සේ කොහොම හරි ඔහොම ඉන්න ගමන් මම ඊට පස්සේ මම අක්කිට කෝල් එකක් අරගත්තා. අක්කිට කෝල් එකක් අරගෙන මම පෙන්නුවා. අක්කිට වීඩියෝ කෝල් එකෙන් පෙන්නලා කොහමද මම අක්කිට වීඩියෝ කෝල් එක අරගෙන වැඩි වෙලාවක් ගියේ නෑ. විනාඩි 2-3ක් යන්නේ නැති මට ඇහුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයාලගේ මේන් එන්ට්‍රන්ස් එකට අමතරව apartment එකේ සයිඩ් එකක තව තියෙනවා ඩෝස් දෙකක් තියෙනවා. පිටිපස්සෙනුත් එකක්, පිටිපස්ස පැත්තෙනුත් එකක් තියෙනවා. සයිඩ් එකකිනුත් මේන් ඩෝස් දෙකක් තියෙනවා. මම කියන්නේ මම මේ කෝල් එකේ ඉන්න අතරතුර වුණ දේ. ඊට පස්සේ මට ඇහුණා සයිට් එකේ තියෙන එක ඩෝ එකකින් කවුරු හරි හයියෙන් තට්ටු කරනවා වගේ සද්දයක් මට ඇහුණා. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔව් නිකන් හදිසියෙන් වගේ කවුරු දොරට තට්ටු කරන සද්දයක් මට ඇහුණා. මම වීඩියෝ කෝල් එකේ ඉන්න ගමන්. ඊට පස්සේ මම අක්කිට කිව්වා ඔයා චුට්ටක් ඉන්න කියලා. මම කෝල් එක කට් කරලා මම බලන්න ගියා මොකක්ද මේ සද්ද කියලා. මම හිතුවා යාළගේ apartment එක පැත්තෙන් තමයි කවුරු නොක් කරන සද්දයක් මට ඇහුණ නිසා මම බැලුවා කවුද කියලා. ඊට පස්සේ මම මේ වෙලාවේ දැක්ක දේත් එක්ක මාර විදියට ෂොක් වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි ගෞරි තමයි ඩොරට තට්ටු කරන සද්ද මට ඇහිලා තිබුණේ. මම හිතන්නේ එයා කීස් වගේක් මොන හරි ගෙන ඒ කියන්නේ ඩෝ එකේ කී එක ගෙනාවට මේ එකෙන් ඇරෙන්න නැති නිසා මම හිතන ඇපිලිටි සිකියුරිටි තමයි එයා කතා කරේ. ඊට පස්සේ මට දැන් හිතා ගන්න බැරුණා. මොකද මම හිතුවේ නැහැ කිසිම කෙනෙක් ඇති කියලා. ගෞරිව දැක්කට පස්සේ මගේ හાર્ට් බීට් එක එතනම නිකන් නතර වුණා වගේ වුණා. කියන්නේ මට මාරම ෂොක් එකක් ඒක. ඊට පස්සේ ඊට පස්සේ එයා ඇතුළට ගියා. දැන් මම තප්පර ගානක් කරලා කල්පනා කරනවා අනේ මම හැබැයි ඒ වෙලාවේ පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. මම හිතුවා මොකද මම ඊට දවස් කීපයකට කලින් මම දැක්කා සුහානාගේ ෆොටෝ එකක් ෂෙයා කරලා තියෙනවා කවුරු හරි ලන්ඩන් වලදී ගත්ත. මම හිතුවා සමහරට ෆැමිලි එකේ අනිත් අය ශාරුක් නැතුව ෆැමිලි එකේ අනිත් අය වැකේෂන් වලට හරි ඇවිල්ලා ඇති කියලා මම ඒ වෙලාවෙත් එහෙම හිතුවා. මට ඉතින් අර ගෞරිව දැක්කට පස්සෙත් ඒක හරිම ඉතින් හිතට සතුටුයි. ඊට පස්සේ මම තප්පර ගානක් ඇත්තටම මම විනාඩි ගානක් එතන කල්පනා කරගෙන හිටියා මොනවා වෙනවද ශාරුක් ඇතිද. ඒත් මම හිතුවා ශාරුක් නම් ඇවිල්ලා නැතුව ඇති. මොකද එයා ගොඩක් බිසිනේ. එක තැනක ඉන්න කෙනෙක් නෙමෙයිනේ. මෙයාලා විතරයි වෙන්නේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මට දැන් ගෞරිව දැක්ක එකත් ඇත්තටම හිතට මාරම සතුටුයි. ඊට පස්සේ මම ඔහොම ඉන්න ගමන් මම ඇත්තටම මම ආයෙ අක්කිට කතා කරන්න ගියේ නෑ. මොකද මම අර ගෞරිව දැක්ක එකත් මට නිකන් එකපාරම නිකන් හිතා ගන්න බැරි වුණා වගේ දෙයක් නෙවුනේ. ඊට පස්සේ මම විනාඩි 5ක් විතර එතනම හිටියා. මම කල්පනා කර ඉන්න ගමන් එකපාරම රේන්ජ් රෝවර් කළු පාට ලොකු වාහනයක් ඉස්තම් මේ මම කියන්නේ මේ මේන් රෝඩ් එකකින් නෙමෙයි සයිඩ් එකකින් තියෙන වෙන තව පාරක්. ඒ පාර පැත්තෙන් පිටිපස්ස පාර පැත්තෙන් ලොකු කළු පාට ලොකු රේන්ජ් රෝවර් වාහනයක් ආවා ගේ පැත්තට.
ඇවිල්ලා නතර කරේ ශාරුක් ඛාන්ගේ අපාර්ට්මන්ට් එකේ සයිඩ් එකේ තියෙන මං කිව්වේ ඩෝස් දෙකක් තියෙනවා කියලා ඒ ළඟින් තමයි නතර කරේ. මම මේ වීඩියෝ එක අතරතුර ඔයාලට වීඩියෝස් ෆොටෝස් ෂෙයා කරන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මං ගත්ත ඒවා මේ වීඩියෝ එක එඩිට් කරද්දි මං ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොම හරි පිටිපස්ස පැත්තෙන් ලොකු වාහනයක් ඇවිල්ලා නතර කරා. ඊට පස්සේ ඒක හිටියේ ඩ්‍රයිවර් වාහනේ හිටිය ඩ්‍රයිවර් අංකල් කෙනෙක්. ඒ අංකල් මගේ දිහා බලාගෙන හිටියා. ඒකට වාහනේට අඩි 10ක් වගේ වාහනේට අඩි 10ක් වගේ පිටිපස්සෙන් තමයි මම හිටගෙන හිටියේ. ඊට පස්සේ ඩ්‍රයිවර් අංකල් මගේ දිහා බලලා මට වාහනේ ඇතුළේ ඉඳන් කිව්වා ෆොටෝස් වීඩියෝස් ගන්න එපා කියලා අතින් පෙන්නලා කිව්වා. එතකොට මට හිතුණා අනිවාර්යයෙන්ම මේ වාහනේ ඇතුලේ ඇත්තේ පිටිපස්සේ ශාරුක් තමයි නැත්නම් කවදාවත් ඒ වගේ දෙයක් කියන්නේ නැහැ නේ. මම මේ ඇත්තටම මේ අංකල් එහෙම දෙයක් කිව්ව නිසා තමයි අතින් කරලා ෆොටෝස් වීඩියෝස් ගන්න එපා කියලා කිව්ව නිසා තමයි මම හිතුවේ අනිවාර්යයෙන්ම ශාරුක් ඇති කියලා වාහනේ ඇතුලේ. නැත්නම් මට එච්චර එක ගාණක් නැහැ. ඊට පස්සේ මට එතනින් එහාට ඇත්තටම මොන දේ හිතා ගන්නවත් බෑ. මම හිතුවා දැන් අනිවාර්යයෙන් මෙයා කියන්නේ ශාරුක් අනිවාර්යයෙන් වාහනේ ඇතුලේ ඇති කියලා. ඒ වෙලාවෙ ඉඳන් ඒ මොහොතින්දම මගේ ඇස් වලින් කඳුළු වෙන්න ගත්තා non stop. මම දන්නේ මට උන් හිටි තැනුත් අමතකුණා. තව පාරේ කට්ටිය ඉන්නවා කියලාවත් ඇත්තටම මට මතකයක්වත් උනේ නැහැ. ඒ වෙලාවෙ ඉඳන් ඔන්න දැන් මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් අංකල් මුලින්ම බැස්සා. ඩ්‍රයිවර් බහැලා මට ආයෙත් කිව්වා මේ දුර ඉඳන්ම මට කිව්වා ඩාර්ලින් ෆොටෝස් වීඩියෝස් මුකුත් ගන්න එපා. පුළුවන් නම් ෆෝන් එක ඇතුළට දාගන්න කියලා. මම ඇත්තට මේ වෙලාව ෆෝන් එක ඇතුළට දැම්මා. ෆෝන් එක ඇතුළට දාගෙන බලනකොට මට දැන් තියෙනවා වාහන ඇතුලෙන් ඡායාව ශාරුක් ඛාන් ඇඳගෙන හිටියෙත් බ්ලූ කලර් يعني ඩාර්ක් බ්ලූ ජැකට් එකක් වයිට් කලර් ටී-ෂර්ට් එකකුයි ලයිට් බ්ලූ ඩෙනිම් බැගි ඩෙනිම් එකකුයි. මට දැන් ඒක මතක් කරද්දි මට වචන එන්නෙත් නැහැ ඇත්තටම කතා කරගන්න. ඒ සිද්ධිය මතක් වෙද්දිත් මට තාමත් හිතා ගන්න බෑ. මම දැක්කා දාගෙන හිටිය ජැකට් එකේ හැට් එකෙන් මට වාහනේ තුලින් පේනවා දැන් ශාරුක් මේ හැට් එකෙන් ඔළුව වහගන්නවා. මට එතන ඉඳන් මට හිතා ගන්න බැරිනවා. මට නිකන් හાર્ට් එක නැවතුණා හා සමානයි. ඊට පස්සේ දැන් මම දැන් අඬනවා. මට දැන් කඳුළු හොද්දට වෙනවා. මම අඬනවා non stop. මම දැන් අඬනවා. මට දැන් ඉහි ගැහෙනවා. මට දැන් කර කියා ගන්න දෙයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම මුලින්ම කියන්නේ ඒක ඇත්තටම ෆිල්ම් එකක් වගේ. අර අපි ශාරුක්ගේ බලන ෆිල්ම් එකක උන සිද්ධියක් වගේ. ඊට පස්සේ හැට් එක දාගත්තා. ඊට පස්සේ මීට එතන ඒ වෙලාවේ ඇත්තටම හිටියේ එතන ශාරුක්ගේ ඒ ඩ්‍රයිවර් සහ අපාර්ට්මන්ට් එකේ ඉන්න සිකියුරිටි ඒ දෙන විතරමයි හිටියේ. ඊට පස්සේ කොහොම හරි මුලින්ම අර ෆිල්ම් එකක සීන් එකක් වගේ මුලින්ම ශාරුක් වාහනෙන් බැස්සා. කකුල අඩිය තියෙන තැන ඉඳන්ම මම හැම දෙයක්ම හොඳට බලාගෙන හිටියේ. මට පේනවා ඒ ට්‍රවුසර් එකයි එයා දාගෙන හිටියේ ෂූ එක අතරයි ඒ කකුල සුදු පාටයි. සුදු පාටයි. මට ඒක ඉඳන්ම තාම මතකයි. කකුල මුලින්ම තියලා ඊට පස්සේ වාහනෙන් බැස්සා. බැස්සට පස්සේ මම ඇත්තටම මේ කලන්ත දාලා වැටුණ නැති ටික විතරයි. අඩි 10ක් වගේ පිටිපස්සෙන් මම හිටගෙන මම දැන් ඕගාලා අඬනවා. මම ඇත්තටම හිතුවේ නැහැ ඒ වෙලාවේ මම ඒ වෙලාවෙත් ඇත්තටම හිතුවේ එයා වාහනෙන් බැහැලා මාව දැක්කට පස්සේ මට අතවනලා හරි ඇතුළට යයි. මොකද මේ ඒගාලගේ ඩෝ එකත් එක්කමනේ වාහනේ ළඟින්මයි නැවැත්තුවේ. මම හිතුවා මට අතවනලා හරි එතනින් යයි කියලා මම හිතුවේ. මම ඉතින් දැන් දැන් මම ඇස්පිල්ලම් ගහන්නෙත් නැතුව දැන් අඬ බලාගෙනම ඉන්නවා. ඊට පස්සේ වාහනෙන් බැස්සා. මම හිතුවේ මට අතවනලා ඇතුළට යයි කියලා. වාහනෙන් බැහැලා දොර වහලා මන් දිහා hina වෙගෙන බලාගෙන හිටියා. මම දැන් හොඳට මඬනවා. ඊට පස්සේ කෙලින්ම එයා කරේ මට කතා කරා. ඉන්න කියලා කතා කරලා අර ෆිල්ම් එකක වගේ කතා කරනව ගමන් හග් කරන්න අත් දෙක දිගෑරියා මම එනවත් එක්කම. මට දැන් පිස්සු වගේ. මට දැන් මේ මොකද්ද වෙන්නේ කියලාවත් මතක නැහැ. මට පිටාවේ ඉන්නේ කවුද කියලා මට මතකත් නැහැ. මට කතා කරා ඉන්න කියලා කතා කරලා හග් කරන්න හග් කරන්න වගේ අත් දෙකක් චුට්ටක් මේවා කරගෙන හිටියා ශාරුක්. මම ඊට පස්සේ දෙපාරක් හිතුවේ නැහැ. අඬ මේ කිගගහ අඬම ගිහින් අර මගේ අම්මා තාත්තා සමානයිනේ මට ඒක විතරයි ඔලුවට ආවේ.
තාත්තාව බදා ගන්නවා කියලා හිතලා අප්පච්චි බදා ගන්නවා කියලා හිතලා මාරම හයිය මන් දුවගෙන ගිහින් ශාරුක බදාගත්තා. මට ඒ වෙලාව වචන පිට වෙන්නෙත් නැහැ. මට දැනුත් ඒක මතක් වෙද්දී ඇස් වලට කඳුළු වෙනවා. ඒක මට ඇත්තටම කියන්න වචන නැහැ. ඊට පස්සේ මම කොහොම හරි ශාරුක බදාගත්තට පස්සේ එයා මගේ ඔළුව අත ගාලා මට කිව්වා darling calm down, don't cry, I can understand your feeling. අඬන්න එපා. මට කිව්වා ඔයා අඬන්න එපා darling කියලා. මේ හරිම ආදරණීය විදිහට එයා මගේ නළල කිස් කරා. මට ඇත්තට මට කියන්න වචන නැහැ. මට වචන පැටලෙනවා. මට කතා කරගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ හරිම ආදරණීය චරිතයක්. හරිම ආදරණීය මිනිස්සෙක්. මට මේ නඩවලම දැන් මේ කතා කරද්දිත් මට ඇඬෙනකොට ඔයාලා හිතාගන්නක මම මේ වෙලාවේ කොහොම හැසිරෙන්නේ නැද්ද කියලා. එතන මට ඇත්තටම කතා කරන්න වචන පිට උනේ නෑ. එයා කිව්ව එක දෙයයි darling don't cry, be calm, I can understand your feeling. ඊට මට එයා සෝරි කියලා කිව්වා මේ ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්න බැරි එකට මට සෝරි කියලා කිව්වා. මම හිතන්නේ එයාලගේ සිකියුරිටි රීසන් එකක් නිසා තමයි එයාලා කිසිම දෙයක් වීඩියෝවත් කරන්න දෙන්නේ නැත්තේ. ඊට පස්සේ මගේ ඔළුව අත ගාලා මගේ නල්ල කිස් කරලා එයා හරියට මාව කම්ෆර්ට් කරා. ඒ කියන්නේ එයාට අනිවාර්යෙන් තේරෙන්නේ නැති මම කොච්චර ආදරේද කියලා. අනිත් එක තමයි මම දැකපු තව දෙයක්. මොකද මම ඇත්තටම හිතුවේ නැහැනේ මෙයා මට ළඟට කතා කරයි කියලා. මම හිතුවේ වාහනෙන් බහැලා මට වේව් කරලා යයි කියලා මම හිතුවේ. සමහරට එයා ඒ කියන්නේ මේ අර මම කිසිම කරදරයක් කරන්නත් මම පාඩේ පැත්තකටලා බලාගෙන හිටියේ අඬන. ඒක නිසා මෙයාට තේරෙන්නේ නැත් මම යාට කොච්චර ආදරෙත් සහ මම කිසිම කියන්නේ ෆෝන් එකත් මම ඇතුළට දාගත්තා. මම වීඩියෝ කරෙත් නෑ. මම කරදර කරන්න දුක දුරින් නම් බලාගෙන හිටිය නිසා එයාට හිතෙන්නේ නැති මගෙන් අර කිසිම එහෙම කරදරයක්. සාමාන්‍යයෙන් ෆෑන්ස් ලබී ගන්නවනේ ගොඩක් අය හම්බුනහම සමහර අය කියන්නේ අර ඒක පාලනය කරගන්න බැරි වුණාම සමහර අය හැසිරෙන විදිහ මම එහෙම කිසිම විදිහකින් කියන්නේ නරක විදිහට මම එතන හිටියෙත් නැහැ. නරක විදිහට හැසිරුණෙත් නැහැ. ඒ නිසා වෙන්නේ නැති මම හිතනවා මේ එයා මට ළඟට බය නැතුව එහෙම කතා කරේ මම හිතනවා ඒ නිසා වෙන්නේ නැති කියලා. ඉතින් මට මේ මොහොතේ ඒ විනාඩි 3-4 ඒ ගෙවුන වෙලාව මට ඇත්තටම තාම තීනයක් වගේ. මම ඒක හොඳට මතකයි. මං බදාගෙන මාව හග් කරලා මාව කිස් කරාට පස්සේ මම තදින් එයාගේ අතින් අල්ලගත්තා. තදින් අතින් අල්ලගෙන මට කියන්න වචන නැහැ. මට අඩුම තරමේ කියන්න මතක්ුනේත් නැහැ මේ අද මගේ බර්ත්ඩේ එක කියලාවත්. මට ඒකවත් කියන්න මතක තිබුණේ අනේ මගේ අද බර්ත්ඩේ එක. මට මේක තමයි හම්බුන ලයිෆ් එකේ බෙස්ට්ම ගිෆ්ට් එක. මගේ බර්ත්ඩේ එක දවසේ මම වැඩිපුරම ආදරය කරන කෙනාව හම්බෙන එක තරම් ඒක මාරම බ්ලෙස් එකක්. මට ඒකවත් කියන්න මතක් වුණේ නැහැ. මං ඊට පස්සේ තදින් අතින් අල්ලගෙන හිටියා මේ අත් දෙකත්. මම හිතන්නේ වෙඩින් රින් එක තිබුණාත් ඊට පස්සේ අත සුදුයි. කහ පාට කිරි සුදක් අත් දෙක ළඟත් සුවඳයි. අනික හරියම චූටි. ශාරුක් ඔය අපි ෆිල්ම් වලින් දකින කෙනාට වඩා ඇත්තටම ළඟට ගිහින් කතා බහ කරද්දී ඊ කටහඬ ඊ පෙනුම වැඩි උසත් නැහැ ගොඩක් උසත් නැහැ. හරිම පොඩි පෙනුමනුත් හරිම චූටි. ඒ වගේම හරිම ආදරණීයයි. කතා බහ කරන විදිහ ඉන්න හැමදේම හරිම ආදරණීයයි. ඊට පස්සේ මම ඉතින් විනාඩියක් විතර ඊට පස්සේ මම තදින් අද්දකින් අල්ලගෙන හිටියා. මට ඊට පස්සේ මම ඇත්තටම අඬපු එක විතරයි කරේ. මොකද මට ඒක ඒ වෙලාවේ මොකක්ද උනේ කියලාවත් මට හිතා ගන්න බෑ. මම ඇත්තටම අර කලින් කිව්වා වගේ මම හිතපු එකම දේ තමයි යා වාහනෙන් බැහැලා මට අතවනලා යයි කියලා. නමුත් මං කීයටවත් හිතුවේ නෑ යා වාහනෙන් බැහැලා මං දිහා බලාගෙන මට hina වෙලා මට එන්න කියලා කතා කරලා එයාම මාව හග් කරලා නළල කිස් කරයි කියලා මම කීයටවත් නීනකින්වත් මම හිතුවේ නෑ. මොකද සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ශාරුක් කියන පුද්ගලයාට ලං වෙනවත් යා හිතන්නවත් බෑ. මොකද මම 2024 අයිෆා අවෝඩ්ස් තිබුණා ඩුබායි වල. මම ඒක බලන්න ගියත් ඇත්තටම ශාරුක් එනවා කියලා තිබුණ නිසා ශාරුක් එන නිසාමයි මම බලන්න ගියේ. මොකද මං එදා තමයි මම දැනගත්තේ ඇත්තටම ශාරුක්ට අපිට ඒ කියන්නේ අපි කොච්චර දුර ගෙවාගෙන අපි බලන්න ගියත් ඒ වගේ ඉවෙන්ට් එකක් වුණත් අපිට ළඟට ගිහින් ෆොටෝ එකක්වත් ගන්න බෑ කියන එක මම එදා තමයි ඇස් දෙකටම හරියටම දැක්කේ. මොකද ඇත්තටම අපිට ලඟ වෙන්නවත් බෑ. මාරම සිකියුරිටි එකක් සහ මාරම ගාඩ්ස්ලා ගොඩක් එක්ක තමයි ශාරුක් හැම වෙලේම හැම තප්පරෙම ඉන්නේ. ඉතින් අපිට යාට ලඟ වෙනවා තියා ඒක හීනකින්වත් හිතන්න බැරි දෙයක්. එතකොට ඒ වගේ වෙලාවක මම ඇත්තටම අයිෆා අවෝඩ්ස් බලන්න යද්දිත් මම හිතාගෙන ගියා මට ළඟට ගිහින් ෆොටෝ එකක් හරි ගන්න පුළුවන් වෙයි කියලා. නමුත්
ඒක උනේ නැහැ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම එකයි කිව්වේ ඇත්තටම ශාරුක් කියන කෙනාට අපිට ලං වෙනවා තියා හිතන්නවත් බෑ හීනකින්වත්. ඉතින් එහෙම හිතලා මේ වගේ දෙයක් වුණාට පස්සේ මට ඒක මම කොහොම දරාගත්තද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද එයාම ළඟට කතා කරලා එයාම හග් කරලා එයාම නල්ල කිස් කරලා එයාම කම්ෆර්ට් කරලා අනන්න එපා ඩාලින් මෙහෙම කියලා හැමදේම කියලා ඊට පස්සේ ශාරුක්ම සෝරි කියලා කිව්වා ෆොටෝස් වීඩියෝස් ගන්න බැරි එකට දුන්නේ නැති එකට. මොකද කිසිම කෙනෙක්ට ඒකට කියන්නේ කරන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ යාලා ෆැමිලි එකත් එක්කම වැකේෂන් ඇවිල්ලා හිටිය නිසා තමයි ඒක කරන්නේ නැත්තේ. මොකද හැමෝම ඊට අපි ওই වීඩියෝස් දාලා වයිරල් වුණාට පස්සේ සමහර ටික ඇපාර්ට්මන්ට් එක ළඟට ගිහින් මිනිස්සු කරදරයක් වෙන්නත් පුළුවන් නේ. ඒ නිසා වෙන්නත් ඇති. සහ අනිත් එක තමයි ශාරුක්ගේ තිබුණ ලුක් එකත් කියන්න ඕනේ. දැන් ශාරුක් ගෙන්න තියෙන ෆිල්ම් එකේ ඒ ලුක් එකම තමයි තිබුණෙත්. කොණ්ඩෙත් සුදු කරලා තනිකර කොණ්ඩෙත් සුදු පාටයි රවුලත් ඒ වගේ. ඉතින් ඒ ලුක් එකක් තියෙන නිසා වෙන්නේ නැති ෆොටෝස් වීඩියෝස් ගමන් ඒ මං හිතන්නේ රීසන්ස් දෙකම තමයි. ෆිල්ම් එකේ රීසන් එකයි අනිත් එක තමයි මේ එයාලා වැකේෂන් එකක් ඇවිල්ලා තිබුණ නිසා වෙන්නේ නැති ෆැමිලි එකත් එක්ක. ඉතින් ඩිස්ටර්බ් කරන එක අපි කවුරුත් හරි නෑනේ. ඒ නිසා තමයි ෆොටෝස් වීඩියෝස් කිසිම දෙයක් ගන්න දුන්නේ නැත්තේ. ඒකට සෝරි කිව්වා සහ තෑන් කරා බලන්න. ඒ කියන්නේ මම ඒ වෙලාවෙ එතන බලන්න ඇවිල්ලා හිටියේ. ඒකට ඒ හැම දෙයකටමත් තෑන් කරලා තමයි එයා ඇතුළට ගියේ. මේ හැමදේම උනේ විනාඩි 5ක් වගේ ඇතුළත. විනාඩි 5ක් 6ක් වගේ ඇතුළත උන දේවල් ටික තමයි මම කිව්වේ. ඊට පස්සේ තෑන් කරලා ආයෙ මොළු අත ගාලා යන්න ගියේ ඇතුළට. ඒක මාරම බ්ලෙසිං එකක්. මට තාමත් හිතාගන්න බෑ. ඒ කියන්නේ උන දේ අපිට ඇත්තටම ඒ වගේ සතුටක් සල්ලි දීලවත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සහ ඒක හීනකින්වත් අර මං කිව්වා වගේ හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ශාරුක් කියන කෙනා අපි කිසිම කෙනෙක්ට ලං වෙන්නවත් බැරි කෙනෙක්. ඒක හරිම අමාරු දෙයක්. හරිම අමාරු දෙයක්. ඒක මං ඇස් දෙකටම දැකපු නිසා ඒ වෝඩ්ස් එක බලන්න ගිය වෙලාවේ මං ඇස් දෙකටම දැකපු නිසා මම මේ කියන්නේ ඒක අපිට හීනකින්වත් හිතන්න බැරි දෙයක්. සහ මම ඇත්තටම දැන් විශ්වාස කරනවා මම කොච්චර වාසනාවන්තද කියලා. මම ඒ උන සිද්ධියෙන් පස්සේ තමයි මම දැනගත්තේ ඇත්තට මම කොච්චර ලකීද කියලා. මට ඒක තාමත් ෂොක් එකක් වගේ. මම තාමත් අර කලින් කිව්වා වගේ එකකින් රිකවර් වෙන්න බැරුව ඉන්නේ. මට හිතා ගන්න බෑ මොකක්ද ඒ උනේ කියලා. يعني ඇත්තටම ෆිල්ම් එකක් වගේ. අර ඔයාලට මතකයේ තියෙන ඕම් ශාන්ති ඕම් එකේ කොහොමද ඕම් මුලින්ම දීපිකාව දකිද්දී හැසිරුණ විදිහයි දීපිකා මුලින්ම ශාරුක්ව දකිද්දී හැසිරුණ විදිය ඒකෙයි මේ උන සිද්ධිය අතරේ කිසිම වෙනසක් නැහැ. හරියට ෆිල්ම් එකක් වගේ. ඉතින් ඒකයි අනික මට අනිත් එක තමයි මට ඉතින් අර දැන් ඒක මගේ හිතේ තියෙන සිදුවීමක් නේ. අනිත් එක තමයි දැන් මට කිසිම ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න බෑ. හැබැයි මම එයාගේ පවුලේ අනිත් අයත් එක්කත් කීප දෙනෙක් එක්ක කතා කරා. එයාගේ දුවත් එක්ක මම ෆොටෝස් ගත්තා. ඒ හැමදේම එයාලත් එක්ක අපිට ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ශාරුක් එක විතරමයි බැරි. අනිත් අයත් එක්ක කිසිම ප්‍රශ්න නැහැ. පවුලේ අනිත් අයත් හැමෝම හොඳයි. දුවත් මාත් එක්ක කතා කරා විනාඩි කිහිපයක්. එයාත් හරිම හොඳයි. එයාගේ වයිෆ් ඇතුළුව එතකොට පුතාලා දෙන්න එයාලා හරිම කියන්න ඕනේ විශේෂම එයාලා හරිම හොඳයි සහ හරිම නිහතමානී. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් නේ තාත්තා ඉතින් මෙච්චර ෆේමස් එකේ අපිට හිතනවානේ පවුලේ මේ වගේ ආඩම්බර ඇති කියලා. නේ එහෙම කිසිම දෙයක් නෑ. යාලා හරිම නිහතමානී. හැම කෙනෙක්ම ළඟට දැක්කා, කතා කරා. හරිම හොඳයි හැමෝම. අර උන එකම මේක මට මගේ හිතේ මෙමරි එක විතරයි. ඒ ලස්සන මෙමරි එක විතරයි මගේ හිතේ තියෙන්නේ. මට ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණත් ඒ ලස්සන මෙමරි එක විතරයි මගේ හිතේ තියෙන්නේ. අර මම හිතන දෙයක් තමයි සමහරවිට අපේ ජීවිතේ ලස්සන දේවල් සමහර දේවල් තියෙනවානේ ෆොටෝස් වීඩියෝස් වලින් ගන්න බැරි දේවල් අර හිතේ ලස්සනම තැන තියෙනවානේ. මේක තමයි මගේ ජීවිතේ තියෙන ලස්සනම මතකය සහ මට මං හිතන්නේ මට මේ වුණ සිදුවීම මරණකම මගේ හිතේ තියෙයි. මට ඒක අමතක වෙන්නේ නැහැ. සහ ලෝකේ කියන්නේ කී දෙනෙක් නම් ශාරුක් ළඟට යන්න, ශාරුක් එක්ක කතා කරන්න, ශාරුක් ඇස් දෙකෙන් දකින්න කී දෙනෙක් නම් ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නවද? මට ඒක කිසිම කියන්නේ ආයාසයකින් තොරව මට ඒක අර නිකන් මගේ ළඟටම ගෙනත් දුන්න දෙයක් වගේ, අර බ්ලෙසිං එකක් වගේ, ගිෆ්ට් එකක් වගේ මට යුනිවර්ස් එකෙන් හම්බුන දෙයක්. මම මාර විදිහට තෑන්ක් කරනවා යුනිවර්ස් එකට. මොකද මම හිතනවා
අපි කෙනෙක්ට අවංකව ආදරය කරනවා නම් ඒක ආටිස් කෙනෙක් විතරක් වෙන්න ඕනේ නැහැ. අපි ජීවිතේ අවංකව කෙනෙක්ට ආදරය කරනවා නම් අපි ඒ ගැනම හැම වෙලේම මෙනෙහි කර කර හිත ඉන්නවා නම් ඒ පුද්ගලයා ගැනම අපිට කාලයක් ගිහින් හරි පුද්ගලයෙක්ම වෙන්න ඕනේ ඕනම දෙයක් අපි ආදරය කරන එක හිතින් අවංකව කරනවා නම් මම ඒක මාරම විදිහට විශ්වාස කරන දෙයක්. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒක මගේ ජීවිතයේ අත්දැකීමුත් එක්ක මම කියන්නේ. මොකද මම සාමාන්‍යයෙන් දෙයකට ආදරය කරොත් මම ඒක මාරයි. ඒක මම සාමාන්‍යයෙන් මම දෙයකට මොන හරි ආදරය කරොත් මේ ඒක ලිමිට් එකක් නැහැ. සාමාන්‍යයෙන් මම හැම වෙලේම හිත ඉන්නේ ශාරුක් ගැන. මොකද මම උදේ නැගිට්ටත් මගේ ටේබල් එක ඉස්සරහා තියෙන ශාරුක්ගේ ෆොටෝ එකක්. ඒ හා සමානව කියන්නේ පුදුමාකාර ආදරයක් තියෙන. මම අර හැම වෙලෙම කිව්වා වගේ මට හිතෙන්නේ එයා මගේ දෙවනි තාත්තා කියලා. ඉතින් අර ඒකත් එක්ක මම යාව හග් කරද්දිත් ඇත්තට මම යාව තදින් හග් කරේ මගේ අප්පච්චිව හග් කරනවා කියලා හිතාන මට ඒ වෙලාව ශාරුක්ව හග් කරද්දි මට මතක් වුණේ මගේ අප්පච්චිව. ඒ දෙන්නගේ උස මහත ඇඟපත ඔක්කොම ඒ වගේ. ශාරුක් කියන්නේ හරිම කියුට් ළඟට හරිම කියුට්. මම අයිෆල් වෝඩ්ස් එකේ දැකීපිත් එයා තමයි දැකපු පොඩිම කෙනා ස්ටේජ් එකේ හිටිය. ළඟට ගිහිල්ලා ඉතින් බදාගෙන කරගෙන ඉන්නකොට අතින් අල්ලගෙන ඉන්නකොට අනේ හරිම චූටි මට හිතා ගන්න බැරුණා අර චූටි කාලේ නම් ෆිල්ම්ස් වල බලපු මේ ශාරුක්මද ඉන්නේ කියලා. මොකද එයා හරිම කියුට් ළඟටත් ඒ වගේ කතා බහින් ඉඳන්ම හැසිරෙන විදිහේ ඉඳන්ම හරිම කරුණාවන්තයි. يعني කිසිම කෙනෙක් වචනකින්වත් අර හර්ට් කරන්නේ නැති කෙනෙක් ශාරුක් කියන්නේ. ඉතින් මට මේ උන දේ ජීවිතේ කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. සහ හැබැයි මම ආයෙම යාව බලන්න යයි. මේක නෙවෙයි අවසානේ. මම ආයෙම යාව බලන්නයි සහ මම හිතනවා මට ආයෙම යාව හම්බ වෙයි කියලා කොහෙදි හරි. මට එකම දුකකට තියෙන්නේ මට ඒ කියන්නේ මම ඒක හිතපු නැති වෙලාවක උන දෙයක් නේ. ඒ නිසා මට අර පොඩි දුකකට තියෙන්නේ මගේ හිතේ තිබුණ දේවල් මට යාට කියා ගන්න බැරි වුණ එක. මොකද මම කරේ අඬපු එක විතරයි. ගියපු වෙලාවෙ ඉඳන් බදාගෙන ඉකිකව අඬපු එක විතරයි කරේ. ශාරුක් කතා කරා ආරෙන්න මේ මට වචනකින්වත් දේවල් කියා ගන්න බැරුණා. මට කතා කරන්න වචනෙන්නෙත් නැහැ. වචන පැටලෙනවා. අර ඒ ෂොක් එකක් වගේ වුණ දෙයක්. මම කලන්තේ දාපු නැති ටික විතරයි. මට අර එකම දුකකට තියෙන්නේ මගේ අර හිතේ තිබුණ දේවල් කියා ගන්න බැරි වුණ එකට. අඩුමතරම මට මගේ බර්ත්ඩේ එක කියලාවත් කියා ගන්න බැරි වුණා. නමුත් මම සතුටු වෙනවා මට ලැබුණු දේවල් මට ඒක ආය සල්ලි වලටවත් ඇත්තට මට ඒක ගන්න බෑ. මම දැන් හිතනවා මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑනු ළමයා කියලා. මොකද මම දන්නවා මේ ලෝකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ම හිතන්නේ මනේ ශාරුක්ව ඇස් දෙකකින් හරි එක දවසකට දකින්න කතා බහ කරන එක කෙසේ වෙතත් ඇස් දෙකට හරි දකින්න පුළුවන් එක කියන්නේ පුළුවන් වෙන එක තමයි ඒ ආසාව තමයි හැම ගෑනු ළමයෙක්ගෙම හිතේ තියෙන. ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ભેදයක් නැහැ. හැමෝම එක වගේ යාට ආදරෙයි. ඉතින් මට ඒක ලැබුණට පස්සේ මම දැන් මාර විදිහට යුනිවර්ස් එකට තෑන්ක් කරනවා. ඒ වගේම තමයි මම මේ මොහොතේ ඉඳන් හිතන එකම දෙයක් තමයි මම මාරම ලකි ගෑනු ළමෙක්. ඒක අර වෙන්න බැරි දෙයක් මේ උන දේ සහ හිතා ගන්නවත් බැරි වෙලාවක උන දේ සහ මගේ බර්ත්ඩේ එක දවසේ මේ උන දේ මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. මගේ ජීවිතේ ලැබුණ ලස්සනම gift එක තමයි මේක. ඊට පස්සේ ශාරුක් අපාර්ට්මන්ට් එක ඇතුළට ගියාට පස්සේ ඒ ඩ්‍රයිවර් අංකල් එයා මට කිව්වෙත් ඒකයි ඔයා හරිම ලකි. එයාගෙන් ඒ ලැබුණ බ්ලෙසිං එක හැමදේමත් එක්කම ඔයා හරිම ලකි. මොකද සාමාන්‍යයෙන් මෙහෙම දේවල් වෙන්නේ නැති තරම්. මොකද සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් ළඟට අරන් කතා කරලා කියන්නේ දුර තියා අපි ග්‍රීට් කරලා යන එක වෙනම දෙයක්. නමුත් අර ඒ වගේ පර්සනලි ඇවිල්ලා එහෙම මේ කතා කරලා එහෙම විනාඩි 5ක හරි කාලයක් දීලා අර ඒ වගේ දෙයක් වෙන එක. මොකද එයා ළඟ ඉන්නේ ඒ ඩ්‍රයිවර්ත් මට එහෙම කිව්වා හරිම මේ ලකි ගර්ල් කෙනෙක් කියලා. සහ ඒ ඉන්සිඩන්ට් එක වුණ වෙලාවේ එතන වෙන කවුරුත් හිටියෙත් නැහැ. තව එකම එක කෙනෙක් හිටියා. එයාට කතා කරන්න බෑ, ඉන්දියන් කෙනෙක්. එයාත් මම හිතන්නේ ශාරුක් බලන්න වෙලා තමයි හිටියේ ඒ වෙලාවේ. එයාත් මට ඊට පස්සේ කිව්වා මේ මොකද එයා මීට කලින් ඔය කියන්නේ එයා ඉංග්ලන්ඩ් ඉන්න කෙනෙක්. හැබැයි එයා ඉන්දියන් ජාතිකයෙක්. එයාට කතා කරන්න බෑ. එයා කිව්වා එයා 3 පාරක් දැකලා තියෙනවා කියලා ශාරුක් මේ වගේ වැකේෂන් වලට ඇවිල්ලා ඉන්න වෙලාවල් වලට දැකලා තිබ්බට කවදාවත් කිසිම කෙනෙක් එක්ක ඇවිල්ලා කතා බහ කරනවා එයා දැකලා නැහැ. සහ මේ එයාත් මට ඒ වෙලාවේ විශ් කරා. එයාත් ඒ දේම තමයි කිව්වේ මං හරිම ලකී කියලා.
මට ඉතින් ඒක තාමත් හිතා ගන්න බෑ. ඊට පස්සෙත් ගොඩාක් දේවල් වුණා. ඊට පස්සෙත් කොහමරි මට දැන් ඕක වුණාට පස්සෙත් ඊට පස්සේ මට ආපහු යන්න හිතක් නැහැ. මම ඒ දවසේ කරන්න හිතාන හිටියේ අනිත් කිසිම දෙයක් මට කරගන්න උනේත් නැහැ. මට කරන්න මූඩ් එකක් තිබුණෙත් නැහැ. මට ඇත්තම කිව්වොත් එතන දාලා යන්නවත් මට හිතුන්නේ නැහැ. ඊට පස්සේ මම කොහමරි රෑ වෙනකම වගේ හිටියා එතන. රෑ වෙනකම වගේ හිටියා කියන්නේ හවස් වෙන්න තව දෙතුන් දෙනෙක් එතනට එකතු වුණා. මට එතනදිත් යාළුවෝ කීප දෙනෙක් හම්බුණා. බංග්ලාදේශ වල යාළුවෙක් සහ ඉන්දියන් තව තුන් දෙනෙක් විතර ඇවිල්ලා හිටියා. එයාලා ඊට පස්සේ කතා කරා. ඊට පස්සේ ගොඩක් දේවල් වුණා. ඊට පස්සෙත් මම ඔය වුණ මේන්ම ඉන්සිඩන්ට් එක නෝවාලා කිව්වේ. ඊට පස්සේ ආයෙ මම තුන් පාරක් විතර ශාරුක්ව දැක්කා. මම හැබැයි ළඟට ගිහින් ආයෙ අර වගේ කතා කරන්න ගියේ නෑ. නමුත් මම දුර ඉඳන් බලාගෙන හිටියා. පවුලේ හැමෝමත් දැක්කා. ගෞරිකාන්, එතකොට මම කලින් කිව්වත් වගේ මම සුහානා, එතකොට ආර්යන්, චූටි පුතා, එතකොට අපේ ශාගේ මදුරින්ලෝ හැම කෙනෙක්ම මම දැක්කා. යාලා හරිම හොඳයි. ඊට පස්සෙත් මම 3-4 පාරක් දැක්කා. ඉතින් ඔහොම තමයි උනේ. මට ඉතින් මම ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයාලටත් මම එක හිතින්ම හදවතින්ම විශ් කරනවා. මොකද මම දන්නවා මගේ ඉන්න යාළුවෝ හැමෝම ශාරුක්ට ආදරය කරන කැමති අය ඉන්නේ. ඉතින් මම එක හිතින් විශ් කරනවා සහ ඒ හැම කෙනෙක්ටම මට වුණා හා සමාන දේවල් වෙලා එයත් එක්ක ළඟට ගිහින් ෆොටෝ එකක් අරගෙන වීඩියෝ එකක් අරගෙන ඒ ආදරේ තමුන්ගේ හිතේ තියෙන ඒ ආදරේ ප්‍රකාශ කරගන්න පුළුවන් වෙන්න කියලා මම මේ හැම කෙනෙක්ටම එක හිතින් ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ දැනන සතුට මම කලින් කිව්වා වගේ ඒක අපිට සල්ලි දීනවත් ගන්න බෑ. ඒක මාරයි. ඒක අර කියන්නේ ශාරුක්ට ආදරය කරන කෙනෙක් තමයි දන්නේ ඒක මොන වගේ හැඟීමක්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක බලන ඔයාලත් ශාරුක් ෆෑන් කෙනෙක් නම් මම ඇත්තටම අවංකවම එක හිතින් ප්‍රාර්ථනා කරනවා ඔයාලා කවදා හරි දවසක ඉක්මනට මෙයාව බලන්න යන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ සතුට අපිට කිසිම දෙයක් දීලා ගන්න බැරි දෙයක්. बात जब तक हो सामने बैठे रहो तुम रात जब तक हो